YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක හින්දා මම පැහැදිලි කරන්නම් මගේ YouTube channel එකේ මොකද්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම මම JFT කරන් ඉන්න ගෑල් ළමෙක්. ඉතින් මං හිතුවා මම පාඩම් කරන විදිය විභාගෙට මහන්සි වෙන විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. මොකද මං හිතනවා ඒක තවත් JLPT, JFT එහෙමත් නැත්නම් NET exam එක ලියන ළමයෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මං අද ඔයගලන්ට මුලින්ම කියන්නම් මම kanji පාඩම් කරන විදි කීපයක් ගැන. මම මුලින්ම කරේ JFT එකට අදාළ kanji ටික මෙන්න මේ විදිහට අඟල් භාගයේ කොටු රූල් පොතක් අරගෙන ඒක ලියන්න පුරුදු වෙච්ච එක. ඒ කියන්නේ stroke orders වලට අනුව kanji ලියලා පුරුදු වෙන එක තමයි මම මුලින්ම කරේ. මොකද මුලින්ම අපි ඒක අතට හුරු කරගන්න ඕනේනේ. ඒකින්ද මම මෙහෙම හැම kanjiයක්ම පොතක ලියලා පුරුදු වුණා. ඊට පස්සේ මං කරේ එහෙම ලියාගත්ත kanji පිළිවෙලට මෙන්න මේ වගේ CR කොලයක් අරගෙන ඒක දිගට මැදින් නවලා ඒ අදාළ kanji ලියලා ඒකේ ඔන්යොමි එකත් ලියලා ඊට පස්සේ ඒක ඒකෙන් තියෙන වචන ටික අපිට අදාළ JFT එකට අදාළ වෙන වචන ටික මෙන්න මේ විදිහට ලියලා හිරඟනා වලිනුයි සිංහල වලිනුයි ඔක්කොගෙම ලියලා පැහැදිලිවම නෝට් එකක් දාගත්ත එක තමයි මම මුලින්ම මෙහෙම කරන්න ගත්තේ මොකද මම පේපර් කරද්දි මට kanjiයක් අමතක වුණාම මට මේක බලලා අදාළ kanji හොයලා ඊට පස්සේ දැන් තව තියෙනවනේ ඒක යටතට තියෙන ඒ කියන්නේ වචන. එතකොට මට ඒවත් පාඩම් කරන්න පුළුවන් වෙන හින්දා තමයි මම මෙහෙම ලියාගත්තේ. මේක තමයි මම kanji පාඩම් කරන අනිත් විදිය. මේකට ෆ්ලෑෂ් කාඩ් කියලාත් කියනවා. මම මේකෙදි කරන්නේ මුලින්ම මේ වගේ කොළ කෑලි කපාගෙන මේවා ඇතරම ගොඩක් අය මේකට ගන්නේ බ්‍රිසිල් බෝඩ් එහෙම ගන්නේ. මං ගත්තේ මේ වගේ කොළ කෑලි අරගෙන එක පැත්තක kanji ලියනවා. ඊට පස්සේ අනිත් පැත්තේ හිරඟනා වචනේ සිංහල තේරුමයි ලියා ගන්නවා. මං ඉතින් නිකන් ඉන්න වෙලාවට මේවා අරගෙන බලනවා මට පාඩම්ද කියලා. JFT එකට අදාළ kanji 450ක් තියෙනවානේ. ඒ 450ම මම මෙහෙම ලියලා තියාගෙන ඉන්න. ඇත්තටම මේක ගොඩක් ලේසි දෙයක්. ඒ කියන්නේ පාඩම් කරන්නත් හරිම ලේසි. දැන් අපි මෙහෙම බලනකොට අපිට අමතක වෙන kanjiයක් තියෙනවනම් අපි ඒව තියාගෙන ඉන්නවා පැත්තකින්. මේ තියෙන්නේ අමතක වෙච්ච kanji. ඊට පස්සේ අපිට ඉක්මනට මතක් වෙන kanji තියෙන්නේ. ඒවා ඊට පස්සේ අපි පැත්තකින් තියාගන්නවා. එතකොට අර ඒවා ගාන සාමාන්‍යයෙන් වැඩි වෙද්දී අපේ හිතටත් සතුටුයි. මොකද අපි දන්නවනේ. එතකොට අපි මෙච්චරක් දන්නවා. එහෙම කියලා. ඊට පස්සේ අපිට අමාරු kanji තියෙනවානේ. ඒවා වෙනම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒවා දවසට kanji දෙකක් විතර සැරින් සැරේට බලලා මතක තියාගන්නවා. ඇත්තටම හරිම ලේසි ක්‍රමයක් ඒක. හිතටත් සතුටුයි. ඒක අර අපි පාඩම් කරන ප්‍රමාණය වැඩි වෙද්දී අපේ හිතට දැනෙනවනේ ලොකු සතුටක්. අපි මෙච්චර පාඩම් කරලා තියෙනවා හැම කියලා. ඉතින් මේ ඒක ඇත්තටම ගොඩක් සාර්ථක ක්‍රමයක් මට නම්. ඇත්තෙන්ම ඔය මට සාමාන්‍යයෙන් ගොඩාක් මතක තියාගන්න අමාරු kanji තියෙනවානේ. ඇහැට පුරුදු නැතිම kanji. අන්න ඒවා මම පාඩම් කරන්න මේ ඇත්තටම මෙන්න මේ ක්‍රමෙත් යොදා ගන්නවා. මේ ඒ කියන්නේ kanji අර ලියලා පුරුදු වෙනවා. kanjiයයි ඊට පස්සේ ඒක හිරඟනා වලින් ලියන විදිහයි සිංහල තේරුමයි ඒක අර පිටුවක ලියලා එහෙම ගොඩක් පුරුදු වෙනවා මම මොකද අර ඒක මගේ හැට හුරු කරගන්න ඕනි හින්දා. ඉතින් ඇත්තටම මට ඒ ක්‍රම 4 ගොඩක් වටිනවා මොකද මම මේ 4 විදිහටම පාඩම් කරන හින්දා. ඒ වගේම මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලත් මොන හරි දෙයක් ගන්න ඇති කියලා. kanji පාඩම් කරන්න ලේසි විදිහක් හොයා ගන්න ඇති කියලා. මම ඉතින් අදට සමුගන්නම් ඕගොල්ලන්ගෙන්. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් මම N5 exam එකට කොහොමද මුහුණ දුන්නේ කියලා. ඒකේ kanji පාඩම් කරේ කොහොමද? ග්‍රැමර් වචන මතක තියාගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඒ වීඩියෝ එකෙන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට කොහොමද දැනුනේ? ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තද? නොතේරිච්ච තැනක් තියෙනවද? ඒ හැම දෙයක්ම මට කමෙන්ට් එකකින් ලියලා තියන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.